සීසා මාර්ගයේ තිබුණේ මට ෆිසික්ස් සබ්ජෙක්ට් එකට. මට තිබුණු අපහසුම සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස් සබ්ජෙක්ට් එක. පළවෙනි පාර එක්සෑම් රිසල්ට් ආවට පස්සේ තමයි මම දෙවෙනි පාර එක්සෑම් එකට සූදානම් වෙන්න පටන් ගත්තේ. ඉතින් මම සනුන්සේගේ ඔන්ලයින් ක්ලාස් වලට තමයි ජොයින් වුණේ. වෙනත් කිසිම රිවිෂන් ක්ලාස් එකකට මම සහභාගී වුණේ නැහැ. ඉතින් 2025 විභාගයේ අපේ පාසලේ මුල් දිස්ත්‍රික් 25 දෙනා අතරට ජීව විද්‍යාංශයෙන් දෙවෙනි වර සිසුන් හිටියේ 3 දෙනයි. මේ වීඩියෝ වලින් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යාව විෂය සඳහා සාපේක්ෂව අඩු මට්ටමක ඉඳන් අපේ පන්ති වලට සම්බන්ධ වුණාට පස්සේ ඉහළ මට්ටමකට ගිහිල්ලා හුඟක් ඉහළ සාමාර්ථ ගත්ත ළමයි ගැන. මම මොනිෂා කවුමිනි. මගේ පාසල ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය. මම උසස් පෙළට ජීව විද්‍යාංශයෙන් තමයි මුහුණ දුන්නේ. 2025 උසස් පෙළ විභාගයට දෙවෙනි වර මුහුණ දීලා මට ඒ සාමාර්ථ 3ක් සමග දිස්ත්‍රික් 24 වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් 2024 වර්ෂයේ තමයි මම A level වලට පළවෙනි පාර මුහුණ දෙන්නේ. එතනදී මට ලබා ගන්න පුළුවන් වෙන්නේ B සාමාර්ථ 2ක් සහ C සාමාර්ථයක්. ඉතින් C සාමාර්ථයේ තිබුණේ මට ෆිසික්ස් සබ්ජෙක්ට් එකට. එතකොට මේ දරුවා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දෙවන වර විභාගයට පෙනී සිටින දරුවෙක්. මේ දරුවා සාමාන්‍යයෙන් දක්ෂ ළමෙක්. ෆස්ට් අයි එකේ B2යි C1ක වගේ ප්‍රතිඵලයක් ගන්නවා. ජීව විද්‍යාංශයෙන් තමයි උසස් පෙළට පෙනී සිටින්නේ. අපි සාමාන්‍යයෙන් දක්න දෙයක් තමයි සාමාන්‍ය මට්ටමක දරුවෙක් වුණත්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දක්ෂ දරුවෙක්ට වුණත්, ඒ කියන්නේ පළමු වර සාමාන්‍ය ප්‍රතිඵලයකට යන්න පුළුවන් දරුවෙක්ට වුණත් මේ භෞතික විද්‍යාව කියන විෂය සාපේක්ෂව අමාරු වෙනවා. ඒතකොට දැන් මේ දරුවගේ C සාමාර්ථයක් තමයි භෞතික විද්‍යාවට තිබිලා තියෙන්නේ. අනිත් සාමාර්ථ දෙක B. මෙයා ෆස්ට් අයි රිසල්ට් ආවට පස්සේ තමයි වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මට තිබුණු අපහසුම සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස් සබ්ජෙක්ට් එක. ඉතින් මට හිතුණා ෆිසික්ස් වලට ක්ලාස් එකකට ජොයින් වුණා නම් හොඳයි කියලා. ඒ අතර වාරේ තමයි මගේ කසින් කෙනෙක් මාර්ගෙන් මට සඳුන් සර්ගේ ක්ලාස් එක ගැන දැනගන්න ලැබෙන්නේ. ඉතින් මම සඳුන් සර්ගේ ඔන්ලයින් ක්ලාස් වලට තමයි ජොයින් වුණේ. ඒතර මෙයාට බයෝ සහ කෙමිස්ට්‍රි කියන විෂය මෙයා තනියෙන් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒතර භෞතික විද්‍යාව විෂය මෙයාට තනියෙන් කරගන්න අපහසු වෙලා තියෙනවා. ඒකට තමයි බය වෙලා තියෙන්නේ භෞතික විද්‍යාව විෂයට. එතකොට විභාගේ ප්‍රතිඵල ආවටත් පස්සේ තමයි ඔය අපේ පන්තියට සම්බන්ධ වෙන්නේ. එතකොට විභාගෙට මාස 4ක් 3මාරක් විතර ඇති. තනියම මාසයක් විතර වැඩ කරන්න පටන් අරගෙන ඊට පස්සේ තමයි තනියෙන් කරගන්න අමාරුයි කියලා තේරුණාට පස්සේ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිත් එක්ක වැඩ කරගෙන ගියා. පේපර්ස් ගොඩක් සාකච්ඡා කරා. පළවෙනි පාර එක්සෑම් රිසල්ට් ආවට පස්සේ තමයි මම දෙවෙනි පාර එක්සෑම් එකට සූදානම් වෙන්න පටන් ගත්තේ. එතකොට 2025 උසස් පෙළ විභාගයට තිබුණේ මාස 5මාරක වගේ කාල සීමාවක්. ඉතින් මට ඒ වෙලාවේදී හිතුණා මම රිසල්ට් එනකන් ගත කරපු ඒ කාල සීමාව හරියට ප්‍රයෝජනය ගත්තා නම් හොඳයි කියලා. ඉතින් කොහොම හරි මම 2025 උසස් පෙළ විභාගයට තනියම සූදානම් වෙන්න පටන් ගත්තා. ඒ කාල සීමාවේදී මට හිතුණා ෆිසික්ස් කියන්නේ මගේ මට තිබුණ අපහසුම සබ්ජෙක්ට් එක. මේ දරුවා අපේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වුණු දරුවෙක්. ඒ වගේම අපේ පේපර් ඩිස්කෂන් වල එහෙම සම්බන්ධ වෙලා ප්‍රශ්න එහෙම අහපු දරුවෙක්. ඒතර අපි විෂය උගන්වලා පේපර්ස් කළා. ඒක නිකන් උත්තරයක් කියන්නේ නැතුව අපි ඒ ප්‍රශ්න සවිස්තරාත්මකව සාකච්ඡා කරා. ඒතර ඒ වගේ ලොකු පන්නරයක් මේ දරුවන්ට ලැබිලා තියෙනවා. අපි මොකක් හරි සිද්ධාන්තයකට අදාළව ප්‍රශ්නයක් සාකච්ඡා කරද්දී ඒකේ උත්තරේ විතරක් අපි කතා කරන්නේ නැතුව අපි ඒක සවිස්තරාත්මක විස්තරයක් කතා කරනවා. ඒතර ඒක ඇතුලේ සිද්ධාන්ත කොහොමද මේ ප්‍රශ්නෙට යෙදෙන්නේ කියන එක අපි පැහැදිලි කරනවා. ඒතර දරුවෙක්ට පුළුවන් ඒක ඇසුරෙන් ඒ වගේ ප්‍රශ්න වෙනස් වුණත් ඒව ගලපලා හරියට උත්තර ලියන්න. ඉතින් මම සනුන්සේගේ ඔන්ලයින් ක්ලාස් වලට තමයි ජොයින් වුණේ. වෙනත් කිසිම රිවිෂන් ක්ලාස් එකකට මම සහභාගී වුණේ නැහැ. ඉතින් කෙටි කාල සීමාවක් ඇතුළත අපිට උපරිම ප්‍රතිඵලයකට යන්න නම් කරන් තියෙන හොඳම දේ තමයි පේපර්ස් වැඩි ප්‍රමාණයක් හරියට ටයිමින් තියලා කරන එක. ඉතින් සනුන්ස අපිට සතියෙන් සතිය මාරුවෙන් මාරුවට MCQ ස්ට්‍රක්චර් essay papers ඩිස්කස් කළා. එතනදී මම පේපර් එකක් කොහොමද හරියට කරන්නේ, ඒ වගේම ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි මේ ප්‍රශ්නෙට කොහොමද තියරි යූස් වෙන්නේ කියන එක ගැන පැහැදිලි විවරණයක් කරනවා. ඒතර මේ විවරණේ ඔස්සේ ළමයාට පුළුවන් වෙනවා ඒ ප්‍රශ්නෙට මේ තියරි කොහොමද යූස් වෙන්නේ කියලා තේරුම් අරගෙන අලුත් ප්‍රශ්න වෙනත් ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්නෙට කොහොමද මේ තියරි ගලපලා ලියන්නේ කියන එක ගැන අවබෝධයක් එනවා. ඒක හුඟක් වැදගත් උසස් පෙළට පේපර්ස් ලියනවා කියලා ඔහේ පේපර්ස් ලිව්වට කොච්චර ලිව්වත් එකම ලකුණ තියෙන්නේ. ඉතින් වැරදි ඒ වැරද්ද දිගටම කරනවා, කිසිදු වර්ධනයක් නැහැ. ඉතින් එකම ප්‍රමාණයට තමයි ළමයි වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් වෙන්න ඕනේ අපි හැමදාම අපි යන පන්තියකින් අපේ සබ්ජෙක්ට් එකේ
එකේ අපේ දියුණුව ටික ටික හරි වැඩි කරගන්න ඕනේ. MCQ papers ගැන කියනවා නම් අපේ විභාගයට නිතරම අහන MCQ points වගේම සංකීර්ණ ගැටලු පියවරෙන් පියවර විසඳලා හරියටම උත්තරයට යන්නේ කොහොමද කියලා වගේ ගොඩාක් දේවල් සර් අපිට කියලා දුන්නා. ඒ වගේම තමයි විශේෂම කියන්න ඕනේ ෆිසික්ස් වගේ අමාරු සබ්ජෙක්ට් එකකට කොන්ෆිඩන්ස් තියාගෙන විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න සර් අපිට ගොඩාක් උපදෙස් දුන්නා. ඉතින් මම සර්ගේ ඔන්ලයින් ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලට ජොයින් වුණා. එතනදී ස්ට්‍රක්චර් ප්‍රශ්න වලට හරියට හිතන්න ඕනේ කොහොමද? ඒ වගේම ස්ට්‍රක්චර්ස් වලට වැදගත් වෙන පොයින්ට්ස් ඒ වගේ ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඉතින් මට ෆිසික්ස් වල තියෙන අමාරුම පාර්ට් එක තමයි සෙකන්ඩ් පේපර් එක. ඉතින් සර්ගේ පේපර් ඩිස්කෂන්ස් වගේම ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලට සහභාගී වීමෙන් ලැබුණු පන්නරය නිසා 2025 A-level විභාගයේ ෆිසික්ස් පේපර් එකට හරියට මුහුණ දීලා ඒ සාමාර්ථයක් ගන්න මට හැකියාව ලැබුණා. ෆස්ට් රිසල්ට් එකෙන් තමන්ගේ දුර්වලම විෂය භෞතික විද්‍යා විෂය වුණු දරුවෙක් තමන්ගේ දෙවන වර විභාගෙදී ප්‍රතිඵල ආවටත් පස්සේ වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ මාසෙකමාරකට පස්සේ අපේ පන්තියට සම්බන්ධ වෙලා ඒ කියන්නේ මාස 3.5ක් වගේ විභාගකට තියෙද්දි අපේ පන්තියට සම්බන්ධ වුණාට පස්සේ අපි ඒ කාල සීමාව ඇතුළත මේ C සාමාර්ථය A සාමාර්ථයක් වෙන තැනට අපි ඒ අවශ්‍ය මඟ පෙන්වීම කළා තියෙනවා. එතකොට එතන ඇවිල්ලා A සාමාර්ථයකටත් එහා ගිහින් ගම්පහ දිස්ත්‍රික්කයේ 24 වෙනි ස්ථානෙට එනවා. එතකොට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ දෙවන වර මුල් රෑන්ක් 25ට ආපු ළමයි 3 දෙනා ඉඳලා තියෙන්නේ. එතකොට ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ දරුවා. එයාගේ දුර්වලම විෂය වෙලා තියෙන්නේ භෞතික විද්‍යාව විෂය. නමුත් ඒක ඒ C සාමාර්ථය අපි A සාමාර්ථය වෙන තැනකට අවශ්‍ය මඟ පෙන්වීම කළා දිස්ත්‍රික් කුසලතාවයක් දක්වා වර්ධනය වෙන්න ඒ අවශ්‍ය මඟ පෙන්වීම කළා තියෙනවා. එතකොට එයාගේ දුර්වලම විෂය එයාට සමහර විට හේතුවක් වෙන්න පුළුවන් එයාගේ කුසලතාවයට අහිමි වෙන්න. එතකොට ඒ අහිමි වීම නොවෙන්න අපි ඒ අවශ්‍ය මඟ පෙන්වීම කරලා ඒ දරුවට ඒ තමන්ගේ ඒ දක්ෂතා අතරට යන්න ඒ අවස්ථාව ලබලා දෙන්න ඒ අවශ්‍ය මඟ පෙන්වීම අපි කරලා තියෙනවා. ඉතින් 2025 විභාගයේ අපේ පාසලේ මුල් දිස්ත්‍රික් 25 දෙනා අතරට ජීව විද්‍යාංශයෙන් දෙවැනි වර සිසුන් හිටියේ 3 දෙනයි. ඉතින් 2024 වර්ෂයේ රිසල්ට් ආවට පස්සේ ඉඳලා වැඩ කරන්න පටන් අරන් ඒ වගේ උසස් ප්‍රතිඵලයකට යන්න මටත් හැකියාව ලැබුණා. අවසාන වශයෙන් මේ වීඩියෝ එක බලන අංගිලා මල්ලිලට මට කියන්න තියෙන්නේ ඔයාලත් හරියට විෂය කරුණු ඉගෙන ගන්න. හරි විදිහකට ඵලදායී වැඩපිළිවෙලක් ඔස්සේ මේ විෂයට මහන්සි වෙන්න. වගේම දැන් පරක්කු වැඩි කියලා හිතන්නේ නැතුව මේ තියෙන කාල සීමාව ප්‍රයෝජනයට අරගෙන ඵලදායීව වැඩ කරන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ එක්සෑම් එකේ ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න.